ඉතාලියේ ප්‍රේක්ෂකයින් පිනවන අපේ නළුවා. අද 2025 මැයි 21 වෙනිදා. ඉතාලියේ බ්‍රේෂා කාසා දෙල් සෝලේ නැත්නම් MICS ශාලාවේ නාට්‍යයක් ප්‍රදර්ශනය කළා. එහි අපේ ලාංකීය නළුවෙකුත් රංගනයේ යෙදුණා. ඒ බොනිෆස් සිල්වා. Bacala è fritto. Asciutto, croccante, gustoso. Asciutto, croccante, gustoso. Asciutto, croccante, gustoso. විජිත ගුණරත්න නාට්‍ය වේදියානන් යටතේ රංගන කාර්යය ප්‍රගුණ කළ ජනරැඟුම් මණ්ඩපයේ සමාජිකයෙක්. ඇවිල්ලා තෝරන මෙහාට ඇදහි අරය වඩි නැතන. හරි. රයිට් ගන්නවන්න ඉතින්. ඔහු මේ වන විට ඉතාලියේ බ්‍රේෂා ජනතා නාට්‍ය කණ්ඩායමක් සමග එකතු වී වසර 5ක පමණ කාලයක් තම රංගන දායකත්වය ලබා දෙනවා. විජිත ගුණරත්න කලාකරුවන් නිෂ්පාදනය කළ උදාර නිදහස සහ යුද පිටියේ සවාරිය වේදිකා නාට්‍ය ද්විත්වය සමග ජනරැඟුම් මණ්ඩපයේ මෙහෙයවීමෙන් යුරෝපයේ රටවල් කීපයකම එම නාට්‍ය වේදිකාගත කෙරුණා. ලන්ඩන්, පැරිස්, ඩෙන්මාර්ක් සහ ඉතාලියේ නගර ගණනාවකම වේදිකාගත වුණා. එම නාට්‍ය ද්විත්වයට අමතරව සිරිත වන්දනාව පාසල් ළමුන් සම්බන්ධ කර ගනිමින් නිෂ්පාදනය කර වේදිකාගත කරන්නට සමත් වූ බවද සටහන් කර තැබිය යුතුයි. විශේෂත්වය වන්නේ වෘත්තීය නළුවන් නොවන විදේශගත ශ්‍රමිකයින් අතරින් හැකියාවන් සහිත පිරිසක් එක්කොටගෙන විජිත ගුණරත්නයන් විසින් කරන ලද ඒ විශිෂ්ට කාර්යයයි. එම නාට්‍ය ද්විත්වය ලංකාවේ නගර ගණනාවකම මාසයකටත් අඩු කාලයක් තුල ප්‍රදර්ශනය වාර 21ක් පවත්වන්නට සමත් වීමද විශේෂයක්. සියලු රංගන ශිල්පීන් ඉතාලියේ බ්‍රේෂා නගරයේ පුහුණුවීම් කටයුතු කර රැකියාවලින් නිවාඩුදගෙන විජිත ගුණරත්නයන් සමග ලංකාවට ගොස් කළ මේ ඉදිරිපත් කිරීම සුවිශේෂී සලකුණක්. කොවිඩ් ව්‍යසනයත් සමග යම් පසුබෑමකට ලක් වූවද ඒ සමාජිකයින් වන ලෝකේ මහා බෘංග රාජයා සාලිය සහ බොනි තම රංගන කාර්ය බ්‍රේෂා ජනතා නාට්‍ය කණ්ඩායම සමග සම්බන්ධ වී ඉදිරියට යාම මහත් සතුටක්. Lasciare il porco se ne va. Anche portare cane. Tutti fate cagare. Ha cagato tutti fate il porco pulire io. Ma io non te la faccio più. Ma io non te la faccio più. මෙවර නාට්‍ය තේමා කරගෙන තිබුණේ රෝමයේ ධනවත් පවුලක් වටා ගෙතුන කතාවක් වන අතර අතීත වැඩවසම් යුගයේ සිහිපත් කරවන්නකි. එය වර්තමානයේ හා මුසු කොට නව නිර්මාණයක් ලෙස එළි දැක්විනි. මෙම කණ්ඩායමේ සුවිශේෂීත්වය වන්නේ සාමූහයක් ලෙස නිර්මාණකරණයේ නියැලීම සහ වැඩ කරන ජනතාවගේ අයිතීන් වෙනුවෙන් හඬ නගන, ඒ වෙනුවෙන් අරගල කරන, ඒ වෙනුවෙන් නිර්මාණ කාර්යයේ යෙදෙන පිරිසක් වීමයි. ඔවුන් සියල්ල ස්වේච්ඡාවෙන් කැප වූ පිරිසක් වීමද සිහිපත් කළ යුතුය. සෑම බදාදාවකම හවස් කාලයේ පුහුණුවීම් සහ නිර්මාණ කාර්යයේ නියැලෙන ඔවුන් විවිධ සමාජ ගැටලු සාකච්ඡා කරමින් ඒවා නිරාකරණයට මැදිහත් වීමද විශේෂත්වයකි. 2022 ලංකාවේ අරගල අවස්ථාවේ බ්‍රේෂා නගරය අප සංවිධානය කළ විරෝධතාවයකදී ඒ වෙනුවෙන් කළ නිර්මාණයක් රඟ දැක්වුණු අතර එහිදී ගොහෝටා පන්නා දමන අයුරු නිරූපණය විය. එහෙත් ඒ මොහොතේ එය සිදුවී නොතිබුණ පසුබිමක ජනතා බලය පිළිබඳ යම් නිශ්චිත පණිවිඩයක් සමාජයට ලබා දෙන්නට එම නිර්මාණය සමත් විය.